ව්‍යවසායකයෝ තමන් නොහිතා කරන වැරදි නිසා මේ ව්‍යාපාර සාර්ථක වෙනවා. මෙන්න මේ නොහිතා කරන වැරදි 5ක් ගැන මම අද ඔබට කියලා දෙනවා. පැහැදිලි අරමුණක් අපිට නැහැ. මාස 6කට අරමුණු හදාගන්න. අවුරුද්දක් අවසාන වෙනකොට ඔයා ව්‍යාපාරේ මෙහෙයවන්නේ කොතනටද? අවුරුදු 3කදී, අවුරුදු 5කදී මේ විදිහට ඔයා යන ව්‍යාපාර අරමුණු ඉලක්ක වාට හදාගන්න පුළුවන්. දුර්වල මූල්‍ය කළමනාකරණය. ව්‍යාපාරයට එන ආදායම, ඔවුන්ගේ පෞද්ගලික ආදායම, ව්‍යාපාරික ආදායම මේ සියල්ල තියෙන්නේ එකට. මේ වරදක් තමයි පුද්ගලයා සහ ව්‍යාපාරය කියන දෙක පටලවගෙන එකට තියාගෙන මේ ගමන යනවා. එහෙම වුණොත් අපි බලාපොරොත්තු වෙන ව්‍යාපාර සාර්ථක කරගන්න බැහැ. ඔබ නොදැනුවත්ව කරන මේ වරද නිසා. මගේ ප්‍රොඩක්ට් එක නම් ගොඩක් හොඳයි. මේ ප්‍රොඩක්ට් එක හොඳ නිසා මට හොඳ මාකට් එකක් හැදෙයි. ඇත්තටම මාකට් එක අපි ළඟට එන්නේ නැහැ. නිෂ්පාදනය හොඳයි. පාරිභෝගිකයෝ ඇවිල්ලා මගේ නිෂ්පාදන මිලදී ගනී කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරාට පස්සේ අපි ඒක වෙළඳපළට ඔයාගේ මාකට් එකට අඳුන්වා දීමක් කරන්න ඕන. ඒ අඳුන්වා දීම තුලින් තමයි මේක මේ නිෂ්පාදනය මේ වගේ නිෂ්පාදනයක් මේ වගේ ක්වොලිටි එකක් තියෙනවා මේ වගේ සේවාවක් ලැබෙනවා කියලා පාරිභෝගිකයෝ හඳුනගන්නේ. ව්‍යවසායකයෝ කරන තවත් වැරැද්දක් තමයි තමන්ගේ ව්‍යාපාරය ඇතුලේ වගකීම් බෙදන්නේ නැහැ. පුංචි දේ පවා කරන්නේ තමන්. එහෙම බෙදලා නොදුන්නොත් වෙන්නේ පුංචි දේවල් ඔබ නොදැනුවත්ව ව්‍යාපාරයේ ඇතුලේ ඔයාගේ මග හැරෙනවා. මේ මග හැරෙන පුංචි ක්‍රියාකාරකම ඔයාගේ ව්‍යාපාරයේ වෙන පුංචි වැඩේ නිසා ඔයා නොහිතන තැනකට ව්‍යාපාරයේ තල්ලු වෙන්න තියෙන ඉඩ බොහොම වැඩි. බිස්නස් එකක් කියලා කියන්නේ අද පටන් ගත්තාම හෙට සාර්ථක වෙන්නේ නැහැ. මේ වෙනුවෙන් ඔබ කැපකිරීමක් කරන්න ඕන. මේක අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. මේ ව්‍යාපාරයේ සාර්ථක වෙන්න ගත වෙන කාලය වෙනස් වෙනවා. ඔබ ළඟ තියෙන හැකියාව, දක්ෂතාවය, කුසලතාවය ඔබ කොයිතරම් මේ ව්‍යාපාරයේ සාර්ථක කරගන්න කැපකිරීමක් කරනවද? ඒ කැපකිරීමට සාපේක්ෂව ඔබේ ව්‍යාපාරය එකපාර සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ පාරිභෝගිකයෝ තමන්ගේ ව්‍යාපාරයේ ඇතුළට එන්න පටන් ගන්න අවස්ථාව වෙනකන් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැති වෙනවා ගොඩාක් අපේ ව්‍යවසායකයන්ට. ඒ නිසා තමයි බොහෝ වෙලාවට ව්‍යාපාරය ආරම්භ කරලා කෙටි කාලෙකින් මේ බිස්නස් එක අතහැරලා දාලා තියෙන්නේ. සාර්ථක වෙනකන් රැඳී සිටීමේ හැකියාව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න. මෙන්න මේ මං කියපු කරුණු කාරණා 5ට අවධානය යොමු කරලා ඔයාට මේ වැරදි 5 හදා ගන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් ලොව දිනන ව්‍යවසායකයෙක් වෙන්න.